හරි. ළමයි සුබ දවසක් පුතේ හැමෝටම. අපි අද 20 26 උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන ඕගොල්ලන්ගේ මාස 4 ස්පීඩ් ටියර් රිවිෂන් and පේපර් ක්ලාස් එකේ දෙවැනි දවසෙන් තමයි හම්බ වෙන්නේ. ඒතර පුතේ අපි පළවෙනි දවසේදී අපේ ආරම්භක සම්මන්ත්‍රණය ඇතුලේ අපි සාකච්ඡා කරා මාස 4 පන්තිය මොන වගේ සැලැස්මකටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතෙන්දී අපිට අගෝස්තු මාසයේ සඳහා තව මාස 4ක් වගේ කාලයක් තියෙනවා. අපි මේ මාස 4 ඇතුලේ මෙන්න මේ විදිහට තමයි අපේ පන්තියේ සැලැස්ම එහෙම නැත්නම් පාඩම් ටික ආවරණය කරන්නේ. එතෙන්දී පුතේ අප්‍රේල් මාසය ඇතුලේ 1 2 3 කියන පාඩම් සහ 7 වෙනි පාඩම සහ 8 වෙනි පාඩම සාකච්ඡා කරගෙන යනවා සම්පූර්ණ තියරි රිවිෂන් සහ පේපර් ක්ලාස් විදිහට. එතනින් පස්සේ මේ මාසය ඇතුලේ 4 5 6 කියන පාඩම් ටික ආවරණය කරනවා. එතනින් පස්සේ 1972 ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාව පාඩම අපි සාකච්ඡා කරනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ මුල් පාඩම් සහ යටත් විජිත පරිවර්තනය සෝල්බර් ආණ්ඩු ක්‍රමය ඊට පස්සේ 1972 ආණ්ඩු ක්‍රමය මෙන්න මේ වගේ පාඩම් ඇයි මුල් පාඩම් එක්ක ආවරණය කරන්න කියලා. ඒකට හේතුව තමයි පුතේ සාමාන්‍යයෙන් ඔයා බලන්න අපේ විභාග ප්‍රශ්න පත්‍රයට වැඩි බරක් සහිතව අපෙන් විභාගයට අහන්නේ අර ලංකාවේ ආණ්ඩු ක්‍රමයට අදාළ පාඩම්. මොනවාද ලංකාවේ ආණ්ඩු ක්‍රමයට අදාළ පාඩම් ටික? ඒ තමයි ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනයේ 7 වෙනි පාඩම. ඊට පස්සේ 1947 සෝල්බර් ආණ්ඩු ක්‍රමය. ඊට පස්සේ 1972 ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ කියන්නේ 8 වෙනි පාඩම. එතනින් පස්සේ 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව. මෙන්න මේ වගේ මූලික පාඩම් ඒ කියන්නේ මුල් පාඩම් වලට අමතරව අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ පාඩම් ටිකත් හැකියක්මනින්ම ආවරණය කරගන්න ඕනි. ඒ නිසා දැන් අප්‍රේල් මාසය ඇතුලේ අපි ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වුවා. ඊට පස්සේ අපි මුල් පාඩමේ ඉඳන් තියරි කොටස් ටික සාකච්ඡා කරගෙන යනවා. හරි. ඒ වගේම තමයි මෙන්න මේ ලංකාවේ ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනය වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමාකෘති 1972 ආණ්ඩු ක්‍රමය 1978 ආණ්ඩු ක්‍රමය මෙන්න මේ වගේ අර ලංකාවේ ආණ්ඩු ක්‍රමයට අදාළ පාඩම් ටිකත් අපි සතියේ දවස්වල බදාදා උදේවරුව පන්තියක් විදිහට ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. කියන්නේ සම්පූර්ණ පාඩම් ටිකට අදාළව තියරි රිවිෂන් පේපර් පාස් පේපර් ඒ සියල්ල ආවරණය කරනවා. හරි. එතකොට පුතේ අපිට මුල් පාඩම් වල තියරි කොටස් ටික සාකච්ඡා කරන්න තියෙනවා. එතෙන්දී පළවෙනි පාඩමට අදාළව තියරි කොටස් ටික අපි පොඩි කොටසක් සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මුල් පාඩම් වලට අදාළව තියරි කොටස් ටික යටතේ අපි පළවෙනි පාඩමට අදාළව පොඩි තියරි කොටස් ටිකක් සාකච්ඡා කරා. එතෙන්දී මම කලින් ඔයගොල්ලන්ට කිව්වා පළවෙනි පාඩම ප්‍රධාන කොටස් 5කින් තමයි අපි ඉගෙන ගන්නෙ. ඒ ප්‍රධාන කොටස් 5 හරි. මෙන්න මේ ටික අපි මුල් කොටස් ටික සාකච්ඡා කරා පාඩමේ ආරම්භයක් විදිහට දේශපාලන විද්‍යාවේ ස්වභාවය, දේශපාලන අධ්‍යයනය සහ දේශපාලන ප්‍රවේශ කියන පළවෙනි පාඩම.
එතකොට පුතේ සාමාන්‍යයෙන් අපි පළවෙනි පාඩම ප්‍රධාන අනුමාතෘකා 5ක් යටතේ ඉගෙන ගන්නවා. ඒ වගේමයි පළවෙනි පාඩමේ තියරි කොටස් ටික ඔයා සාකච්ඡා කරද්දී ඔය පළවෙනි පාඩමේ අපි තියරි කතා කරන්නේ ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි මුල් මාතෘකා ටික අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරනවා. ඊට පස්සේ අධ්‍යයන ප්‍රවේශ ටික අපි වෙනම සාකච්ඡා කරනවා. දැන් පළවෙනි පාඩමේ මුල් මාතෘකා පොතේ ප්‍රධාන 5ක් තියෙනවා. ඒ තමයි දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. එතනින් පස්සේ දෙවැනි ප්‍රධාන මාතෘකාව තමයි දේශපාලනයේ යනු කුමක්දයි හඳුනා ගැනීම. එතනින් පස්සේ තුන්වෙනි ප්‍රධාන මාතෘකාව තමයි දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවය. එතනින් පස්සේ හතරවෙනි ප්‍රධාන අනුමාතෘකාව තමයි දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. ඊට පස්සේ පස්වෙනි ප්‍රධාන මාතෘකාව තමයි දේශපාලන අධ්‍යයනය සහ දේශපාලන පැතිකඩ කියලා කියන්නේ. එතකොට ඔයා පළවෙනි පාඩම මම කිව්වා කොටස් දෙකකට ආවරණය කරගන්න. මුල් කොටස් ටික, ඒ කියන්නේ මුල් මාතෘකා ටික වෙනම සහ අධ්‍යයන ප්‍රවේශ ටික ගත්තොතින් අධ්‍යයන ප්‍රවේශ ටික වෙනම එකින් එක ආවරණය කරගන්න මෙන්න මේ අධ්‍යයන ප්‍රවේශ 7ම. හරි. අපි පළවෙනි පන්තියේදී මුල් කොටස් ටික ළමයි තියරි කොටස් ටික සාකච්ඡා කරා. එතෙන්දී දේශපාලනය කියන්නේ සාමාන්‍යයෙන් රාජ්‍යයක් තුල උපත ලබන සෑම මිනිසෙකුටම බලපෑමක් කරන ප්‍රධානම සමාජ සාධකයක් වෙනවා. ඒ වගේමයි දේශපාලනය කියන්නේ ප්‍රායෝගික සමාජ භාවිතය, සමාජ ක්‍රියාකාරකම. දේශපාලනයේ පවතින සමාජයක් ඇතුලේ. එතකොට මෙන්න මේ දේශපාලන ක්‍රියාවලිය සාමාන්‍ය පුරවැසියෙක් එහෙම නැත්නම් සාමාන්‍ය මහජනතාවගේ නැත්නම් පුද්ගලයාගේ ජීවිතයට ඍජුව සහ වක්‍රව බලපෑම් කරනවා. ඒ වගේමයි දේශපාලනය සහ මිනිසා අතර පවතින්නේ ඍජු අන්‍යෝන්‍ය සහ අත්හැල නොහැකි සම්බන්ධතාවයක්. අපේ විභාගයට අහනවා MCQ දේශපාලනය සහ පොදු මානව සමාජය තුළ ජීවත් වන මිනිසා අතර පවතින්නේ මොන සම්බන්ධතාවයක්ද? එහෙම නැත්නම් මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා. එතකොට ඔයා දැනගන්න ඕන දේශපාලනය කියන ප්‍රායෝගික සාධකයේ සහ සමාජයක් තුල තියෙන නැත්නම් සමාජයක් තුල ජීවත් වන මිනිසා අතර පවතිනවා ඍජු අන්‍යෝන්‍ය සහ අත්හැර නොහැකි සම්බන්ධතාවයක්. ඒ වගේම තමයි පළවෙනි මාතෘකාවේ මම බොහොම කෙටියෙන් පැහැදිලි කරගෙන යන්නේ මේක 2026 දරුවන්ට නිසා. පොතේ සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාව කියලා අපි කියන්නේ මොකක්ද? අර පොදු සමාජයක් තුල පවතින දේශපාලනය කියන සාධකය එහෙම නැත්නම් පොදු මානව සමාජයක් තුල පවතින දේශපාලනය කියන ප්‍රායෝගික ක්‍රියාවලිය ශාස්ත්‍රීය ලෙස හැදෑරීමක් තමයි පොදුවේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් දේශපාලනය කියන්නේ ප්‍රායෝගික දෙයක්. ඒ දේශපාලනය පවතින සමාජයක් තුල. ତර මෙන්න මේ ප්‍රායෝගිකව සමාජයක් තුල පවතින දේශපාලනය ශාස්ත්‍රීය ලෙස විෂයක් ආකාරයෙන් හැදෑරීමට අපි කියනවා දේශපාලන විද්‍යාව කියලා. ତර මෙන්න මේ දේශපාලන විද්‍යාව ළමයි පුතේ විධිමත් ආකාරයෙන් අධ්‍යයනය කරන්න ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. ඒ තමයි පැරණි ග්‍රීසිය තුල. හරි. ඒතර ග්‍රීසියේ ප්‍රධාන නගරයක් තිබ්බය තමයි ඇතෑම්ස් කියන නගරය. එහෙනම් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ග්‍රීසියේ ඇතෑම්ස් නුවර පදනම් කරගෙන ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් සහ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ කියන දාර්ශනිකයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් විෂයක් විදිහට දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භ වෙලා තියෙනවා. හරි. එතනින් පස්සේ අපි මේක පොඩ්ඩක් තියරි කොටස් ටිකට වෙනම මම පැහැදිලි කරා. ඒක පොඩ්ඩක් අපි ඒක බලමු. සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාව තුළ ආරම්භයේ ඉඳලා ළමයි හරි ආරම්භයේ ඉඳලා මම කිව්වා දේශපාලන විද්‍යාව
ආරම්භ වෙලා තියෙන ක්‍රිස්තු පූර්ව කීවෙනි සියවසේදීද? 4 වෙනි සියවසේ. ඒ කොහෙද? පැරණි ග්‍රීසිය තුල. හරි. දැන් දේශපාලනය පොදු මානව සමාජයක් ඇතුලේ තියෙන මොන ක්‍රියාවලියක්ද? ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒතර මෙන්න මේ ප්‍රායෝගික ක්‍රියාවලිය පුද්ගලයාගේ ජීවිතයට ප්‍රධාන ආකාර දෙකකින් බලපෑම් කරනවා. ඒ තමයි පුතේ ඍජුව සහ වක්‍රාකාරව. හරි. දේශපාලනය කියන ප්‍රායෝගික ක්‍රියාවලිය සමාජයක් තුල ජීවත් වන පුද්ගලයාගේ ජීවිතයට ප්‍රධාන ආකාර දෙකකින් බලපෑම් කරනවා. ඒ තමයි ඍජු හා වක්‍රව. එතනින් පස්සේ මේ දේශපාලනය සමග මෙන්න මේ පුද්ගලයාට පවතිනවා ඍජු ඒ වගේමයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. හරි. දේශපාලනය සහ මිනිසා අතර පවතිනවා ඍජු අත්හැල නොහැකි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. හරි. දේශපාලනය කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒ ප්‍රායෝගික ක්‍රියාවලිය කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? සමාජයක් තුල. ඒ වගේමයි මේ දේශපාලනය කියන ප්‍රායෝගික ක්‍රියාවලිය පුද්ගලයාගේ ජීවිතයට ඍජුව සහ වක්‍රව බලපෑම් කරනවා. ඒ නිසා අපි කියනවා දේශපාලනය සහ මිනිසා. හරි. දේශපාලනය සහ මිනිසා අතර පවතිනවා ඍජු අන්‍යෝන්‍ය අත්හැල නොහැකි සම්බන්ධතාවය. හරි. එතනින් පස්සේ අපි ළමයි අපි කතා කරා දැන් දේශපාලනය කිව්වේ මොන ක්‍රියාවලියක්ද? ප්‍රායෝගික ක්‍රියාවලියක්. දේශපාලනය කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒතර මෙන්න මේ ප්‍රායෝගික ක්‍රියාවලිය අපිට ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් විෂයක් ආකාරයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. පොදු මානව සමාජයක් තුල තියෙන දේශපාලනය කියන ප්‍රායෝගික ක්‍රියාවලිය අපිට කොහොම අධ්‍යයනය කරන්න පුළුවන්ද? ශාස්ත්‍රීය ලෙස එහෙම නැත්නම් විෂයක් ආකාරයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් පුතේ අපි දේශපාලන විද්‍යාව හරි දේශපාලන විද්‍යාව එහෙමත් නැත්නම් පොලිටිකල් සයන්ස් කියලා අපි සරලව කියන්නේ මොකක්ද? මෙන්න මේ සමාජයක් තුල තියෙන ප්‍රායෝගික ක්‍රියාවලියක් වන දේශපාලනය කොහොම හැදෑරීමක්ද? ශාස්ත්‍රීය ලෙස හැදෑරීමක්. එහෙම නැත්නම් විෂයක් ආකාරයෙන් හැදෑරීමක්. හරි. සරලව මතක තියාගන්න. දේශපාලනය කියන්නේ පොදු මානව සමාජය තුල පවතින ප්‍රායෝගික ක්‍රියාවලියක් විදිහට පවතින. හරි. දේශපාලන විද්‍යාව කියන්නේ පොදු මානව සමාජය ඇතුලේ ප්‍රායෝගික ක්‍රියාවලියක් විදිහට පවතින දේශපාලනය කියන සංකල්පය කොහොම හැදෑරීමක්ද? ශාස්ත්‍රීය ලෙස හැදෑරීමක්. එහෙම නැත්නම් විෂයක් ලෙස හැදෑරීමක්. දැන් මේ දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. මොන සියවසේදීද? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ. ක්‍රිස්තු පූර්ව 4 වන සියවස කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ඉපදෙන්න නම් අවුරුදු 400කට පෙර. හරි. දේශපාලන විද්‍යාව කියන ශාස්ත්‍රීය විෂය ලෝක ඉතිහාසයේ විධිමත් ආකාරයෙන් ආරම්භ වෙලා තියෙන ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී. ක්‍රිස්තු පූර්ව 4 වන සියවස කියන්නේ අපේ ළමයි ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ඉපදෙන්න අවුරුදු කීයකට පෙරද? 400කට පෙර. ඒ වගේමයි ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ පැරණි ග්‍රීසිය කියන රාජ්‍ය තුල ප්‍රධාන නගරයක් තිබ්බා. ඒ තමයි ඇතෑම්ස් කියලා කියන්නේ. හරි. එතන මෙන්න මේ පැරණි ග්‍රීසියේ ඇතෑම්ස් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී ප්‍රධාන දාර්ශනිකයන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් තමයි ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්. අනිත් දාර්ශනිකයා තමයි ග්‍රීක දාර්ශනික ප්ලේටෝ. හරි. මෙන්න මේ දාර්ශනිකයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් දේශපාලන විද්‍යාව කියන විෂය
ඉස්සෙල්ලාම ආරම්භ වෙලා තියෙනවා. හරි. ඔන්න මම නැවත පාරක් බොහොම කෙටියෙන් මතක් කරගෙන යනවා. හොඳට බලන්න. දේශපාලනය කියන්නේ පොදු මානව සමාජයක් තුළ තියෙන මොන ක්‍රියාවලියක්ද? ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඊට පස්සේ පුතේ අපි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මේන්න මේ ප්‍රායෝගික ක්‍රියාවලිය කොහොම හැදෑරීමක්ද? ශාස්ත්‍රීය ලෙස හැදෑරීමක්. එහෙමත් නැත්නම් විෂයක් ආකාරයෙන් හැදෑරීමක්. ඒතර මෙන්න මේ දේශපාලන විද්‍යාව කියන විෂය විධිමත් ආකාරයෙන් ලෝකයේ තුල ආරම්භ වෙලා තියෙන ක්‍රිස්තු පූර්ව කීවෙනි සියවසේදීද? 4 වෙනි සියවසේ. ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඉපදෙන්න පෙර. පූර්වය කියන්නේ පෙර. හරි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ 4 වන සියවස කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අපේ ළමයි අවුරුදු 400කට පෙර. සියවසක් කියන්නේ අවුරුදු 100ක්. එතකොට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ඉපදෙන්න අවුරුදු නම් කීයකට පෙරද? 400කට පෙර. හරි. ඒතර ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ පැරණි ග්‍රීසිය කියන රාජ්‍යයේ ප්‍රධාන නගරයක් තිබුණා. ඒ නගරය තමයි ඇතෑම්ස් කියන්නේ. ඒතර මෙන්න මේ ප්‍රධාන නගරය තුල ප්‍රධාන දාර්ශනිකයන් දෙදෙනෙක් ජීවත් වුණා. එක්කෙනෙක් තමයි ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්. අනිත් එක්කෙනා තමයි ග්‍රීක දාර්ශනික ප්ලේටෝ. ඒතර ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් සහ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ කියන දාර්ශනිකයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් ශාස්ත්‍රීය විෂයක් විදිහට පුතේ දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භ වෙලා තියෙනවා. හරි. ඒ ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව කීවෙනි සියවසේදීද? 4 වන සියවසේ. ඒතර ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉඳලා හොඳට බලන්න. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉඳලා සියවස් මේක විභාගයට අහනවා. සියවස් 25ක් එහෙම නැත්නම් අපි කියනවා වසර නම් හරි. හරි. වසර නම් 2000කට ආසත කාලයක්. හරි. වසර නම් ළමයි වසර 2000කට ආසන්න කාලයක් දේශපාලන විද්‍යාව කියන විෂය හරිද? දේශපාලන විද්‍යාව කියන විෂය කොහොමද විකාශනය වෙලා තියෙන්නේ? ශාස්ත්‍රීය ලෙස විකාශනය වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට සියවස් 25ක් එහෙම නැත්නම් වසර 2000කට ආසන්න කාලයක් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස විකාශනය වෙලා තියෙන. එහෙම නැත්නම් විෂයක් ආකාරයෙන් විකාශනය වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ විකාශනය වීමේදී අපේ ළමයි අපි වෙනම යුග කිහිපයක් ඉගෙන ගන්නවා. ඒ තමයි ග්‍රීක යුගය. හරි. එතනින් පස්සේ රෝම යුගය. එතනින් පස්සේ මධ්‍යතන යුගය. හරි. ඊට පස්සේ 4 නූතන යුගය. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ශාස්ත්‍රීය විෂයක් විදිහට ආරම්භ වුණ දේශපාලන විද්‍යාව අද දක්වා සියවස් 25 එහෙම නැත්නම් වසර නම් 2000ක කාලයක් තුල කොහොමද අපේ ළමයි විකාශනය වෙලා තියෙන්නේ? ශාස්ත්‍රීයව එහෙම නැත්නම් විෂයක් ආකාරයෙන් විකාශනය වෙලා තියෙනවා. ඒ විකාශනය අපි වෙනම ඉගෙන ගන්නවා ප්‍රධාන යුග කිහිපයකට. ඒ තමයි ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය. ඒතර මේ එක යුගයන් වලට අදාළව දාර්ශනිකයන්, චින්තකයන්, න්‍යායවේදීන් සහ විද්‍යාඥයන් විෂයක් විදිහට අපේ ළමයි දේශපාලන විද්‍යාව කියන විෂය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරලා තියෙනවා. ඒතර ඕන්න ඔය ටික මතක තියාගන්න සරලව අපි තියරි කොටස් ටික සාකච්ඡා කරද්දී. හරි. එතනින් පස්සේ මුල් කොටස් ටික හරි. ඊට පස්සේ අපේ ළමයි මේ දේශපාලන විද්‍යාව හැදෑරීම කියන අදහසට එක විභාගයට අහනවා. දේශපාලන විද්‍යාව හැදෑරීම මතක තියාගන්න ඕන. හරි. මේ දේශපාලන විද්‍යාව හැදෑරීම යන අදහසට අර්ථ කිහිපයක් තියෙනවා. අපේ විභාගයට අහනවා
දේශපාලන විද්‍යාව හැදෑරීම යන්නෙන් ඇති ප්‍රධාන අර්ථ ලියා දක්වන්න. හරි. ඒතර දේශපාලන විද්‍යාව කියන විෂය ගැන අපි දැන් සරලව පොඩි අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ මේ දේශපාලන විද්‍යාව හැදෑරීම කියන එකට විවිධාකාර අර්ථකථන කිහිපයක් තියෙනවා. අපි එකින් එක ගත්තොත් ළමයි සාමාන්‍යයෙන් දේශපාලනය සහ ඊට සම්බන්ධ පැතිකඩ දේශපාලනය සහ ඒ දේශපාලනයට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීමත් දේශපාලන විද්‍යාව හැදෑරීමට අයිති වෙනවා. ඒ වගේමයි පරේක්ෂණ කිරීම, විග්‍රහ කිරීම, පවතින න්‍යාය සහ සංකල්ප ਵਿਚාරයට ලක් කිරීම අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන. දේශපාලන විද්‍යාව හැදෑරීම යන්නෙන් අදහස් කිහිපයක් නැත්නම් අර්ථ කිහිපයක් තියෙනවා. පළවෙනි එක දේශපාලනය සහ ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම, එතනින් පස්සේ පරේක්ෂණ කිරීම, විග්‍රහ කිරීම, ඊට පස්සේ පවතින න්‍යායන් සහ සංකල්ප ਵਿਚාරයට ලක් කරනවා. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව ඇතුලේ විවිධාකාර න්‍යායන් තියෙනවා. ඒ වගේමයි දේශපාලන විද්‍යාව විවිධාකාර සංකල්ප එකතු වෙන්න නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ න්‍යායන් සහ සංකල්පයන් මොකක් කිරීමටද ලක් කරන්නේ? විචාරය කිරීමට ලක් කරනවා. ඒ විචාරය කිරීමට ලක් කිරීම තුළින් අපි නව න්‍යාය සංකල්ප නැත්නම් අලුත් න්‍යායන් සහ සංකල්ප ගොඩනගනවා. එතකොට දේශපාලන විද්‍යාව හැදෑරීම කියන එකට අර්ථ ගොඩක් තියෙනවා. ඒ අර්ථ තමයි දේශපාලනය සහ ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම. එතනින් පස්සේ දේශපාලනය සම්බන්ධයෙන් පරේක්ෂණ කරනවා, විග්‍රහ කරනවා, දේශපාලන විද්‍යාවේ පවතින න්‍යායන් සහ සංකල්ප ਵਿਚාරයට ලක් කරනවා. එතනින් පස්සේ ਵਿਚාරයට ලක් කරලා නව න්‍යායන් සහ සංකල්පයන් ගොඩනගනවා. අන්න දේශපාලන විද්‍යාව හැදෑරීම කියන එකේ අර්ථ. ඒ වගේමයි ළමයි පවත්නා දේශපාලන ප්‍රතිපත්ති සහ ක්‍රමයන්. අපි දන්නවා යම් යම් දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. හරි. ඒ වගේමයි ලෝකයේ තුල විවිධාකාර දේශපාලන ක්‍රම, දේශපාලන මාදිලී නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මෙන්න මේවා විශේෂයෙන්ම ਵਿਚාරයට ලක් කරමින් ඒ සඳහා නව විකල්පයන් යෝජනා කරනවා. ඒ වගේම තමයි දේශපාලනයේ යෙදී සිටින පුරවැසියන්ටත් ඒ වගේමයි දේශපාලනයේ යෙදෙන්නන්ටත් දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙන්න මේ දේවල් අපි දේශපාලනයේ හැදෑරීම නැත්නම් දේශපාලන විද්‍යාව හැදෑරීම කියන එකේ අදහස් විදිහට අපි කියනවා. හරි. නැවත බලන්න. දේශපාලන විද්‍යාව හැදෑරීම යන්නෙන් ප්‍රධාන අදහස් කිහිපයක් තියෙනවා අපේ ළමයි. ඒවා තමයි දේශපාලනයේ සහ ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම, පරේක්ෂණ කිරීම, විග්‍රහ කිරීම, පවතින න්‍යායන් සහ සංකල්ප ਵਿਚාරයට ලක් කිරීම, නව න්‍යායන් සහ සංකල්ප ගොඩනැගීම, පවත්නා දේශපාලන ප්‍රතිපත්ති සහ ක්‍රම විචාරයට ලක් කරමින් නව විකල්පයන් යෝජනා කිරීම, ඒ වගේමයි දේශපාලනයේ යෙදෙන්නන්ට අපි ඒගොල්ලන්ට කියනවා වෘත්තීමය දේශපාලඥයන්. දේශපාලනයේ යෙදෙන්නන්ට අපි සරලව කියනවා වෘත්තීමය දේශපාලඥයන්. එතකොට මෙන්න මේ දේශපාලනයේ යෙදෙන වෘත්තීමය දේශපාලඥයන්ටත් සාමාන්‍ය පුරවැසියන්ටත්, ඒ කියන්නේ අපි වගේ කට්ටිය, සාමාන්‍ය පුරවැසියන්ටත් දේශපාලන අවබෝධයක් ලබා දීම සිද්ධ කරනවා ওই දේශපාලන විද්‍යාව හැදෑරීම තුළින්. හරි. එතනින් පස්සේ ළමයි සාමාන්‍යයෙන් ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ එයාලගේ දේශපාලන විද්‍යා හැදෑරීම සඳහා ශාස්ත්‍රාලයක් පාවිච්චි කරලා තියෙනවා. හරිද? එතෙන්දිත් දේශපාලන විද්‍යාව ඉගැන්වීම, දේශපාලන විද්‍යාව පුහුණු කිරීම මෙන්න මේ කාර්යයන් මුල් කාලයට සම්බන්ධ වෙලා තියෙන. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ඉගෙන ගත්තා දේශපාලන විද්‍යාවේ ආරම්භකම සමාජිකයන් දෙදෙනා වෙන්නේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් සහ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ කියන මෙන්න මේ දෙදෙනාත් දේශපාලන විද්‍යාව හැදෑරීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. හරිද? ඒ හැදෑරීම් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ ශාස්ත්‍රාලයක් තුල.
පැහැදිලිද? ඒ වගේම තමයි පුතේ පසු කාලීනව හිටපු විශේෂයෙන්ම ඉන්දියාවේ සහ චීනයේ හිටියා ඉන්දියාවේ කෞටිල්‍ය එතනින් පස්සේ චීනයේ කන්ෆියුසියස් මේන්න මේ වගේ චින්තකයොත් සාමාන්‍ය ග්‍රීක යුගයෙන් පස්සේ දේශපාලන විද්‍යාව හදාarලා තියෙනවා. අපි ඔක දීර්ඝව සාකච්ඡා කරනවා රිවිෂන් වලදී. හරි. විශේෂයෙන්ම ග්‍රීක දාර්ශනික නැත්නම් ග්‍රීක යුගයට පසුව පසු කාලීන චින්තකයන් විසිනුත් බලය නැත්නම් රාජ්‍ය සම්බන්ධයෙන් රාජ්‍යයේ බලය සම්බන්ධයෙන් මෙන්න මේ දේවල් කේන්ද්‍ර කරගෙන දේශපාලන විද්‍යාව හැදෑරීමක් සිදු කරලා තියෙනවා. එතෙන්දී ඉන්දියාවේ හිටපු පාලකයෙක් තමයි කෞටිල්‍ය කියන්නේ. හරි. ඊට පස්සේ චීනයේ හිටපු පාලකයෙක් තමයි කන්ෆියුසියස් කියලා කියන්නේ. ඒතර මෙන්න මේ පාලකයොත් දේශපාලන විද්‍යාව හැදෑරීම සිදු කරලා තියෙනවා. ඊට අමතරව දැන් ග්‍රීක යුගයේදී ඇරිස්ටෝටල් සහ ප්ලේටෝලා එතනින් පසු කාලීන විවිධ චින්තකයන් සහ විද්‍යාඥයන් දේශපාලන විද්‍යාව හදාarලා තියෙනවා. වර්තමානයේදී විධිමත් සහ අවිධිමත් මාධ්‍යයන් මගින් වර්තමාන සමාජය තුළ ජීවත් වන පුද්ගලයන් එහෙම නැත්නම් පුරවැසියන් දේශපාලන විද්‍යාව හැදෑරීමක් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් විශ්වවිද්‍යාල මෙන්න මේ වගේ විධිමත් අධ්‍යාපන ආයතන තුලත් වර්තමානයේදී දේශපාලන විද්‍යාව හැදෑරීම සිදු කරනවා. ඒ වගේමයි පවුල ඥාතීත්වය හරි ඊට පස්සේ ආගම මෙන්න මේ වගේ අවිධිමත් දේශපාලන ආයතන තුලත් දේශපාලන විද්‍යාත්මක කරුණු අවිධිමත් ආකාරයෙන් ඉගෙන ගැනීම සිද්ධ කරනවා. හරි. ඒතර ඔන්න ඔය ටික මතක තියාගන්න සරලව දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමට. එතනින් පස්සේ පුතේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමේදී ඒ සඳහා මූලික කාරණා 3ක් තියෙනවා. අපි මේකටම ලක්ෂණ කියලාත් කියනවා. හොඳට මතක තියාගන්න. දේශපාලන විද්‍යාවේ ලක්ෂණ දෙකක් ලියා දක්වන්න කිව්වොතින් මෙන්න මේ දේවල් ටික තමයි ලියන්න තියෙන්නේ. පළවෙනි එක තමයි දේශපාලන විද්‍යාව කියන්නේ පැරණිතම ශාස්ත්‍රීය විෂයක් වෙනවා. දේශපාලන විද්‍යාව කියන්නේ පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක්. ශික්ෂණයක් කියන්නේ විෂයක් කියන එක. දර්ශනවාදය අපි ඒකට දර්ශනය කියලාත් කියනවා. දර්ශනවාදයට දර්ශනය කියලාත් කියනවා. ඊට පස්සේ ගණිතය, තර්ක ශාස්ත්‍රය, ආචාර විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව. මෙන්න මේ විෂයන්ට සමගාමීව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භ වෙලා තිනවා පැරණි ග්‍රීසිය තුල. එහෙනම් දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමේ මූලික ලක්ෂණ 3යි. ඒකෙන් පළවෙනිම ලක්ෂණය තමයි පුතේ දේශපාලන විද්‍යාව කියන්නේ ශාස්ත්‍රීය ශික්ෂණයක්. එහෙම නැත්නම් ශාස්ත්‍රීය විෂයක්. ඔව් අපි ඉගෙන ගත්තා දේශපාලන විද්‍යාව කියන්නේ අපිට විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පුළුවන් ශාස්ත්‍රයක්. නැත්නම් ශාස්ත්‍රීය විෂයක්. ඒතර මෙන්න මේ දේශපාලන විද්‍යාව කියන විෂය මෙන්න මේ විෂයන්ට සමගාමීව මොනවාද හයියෙන් මාත් එක කියන විෂයන් ටික? දර්ශනවාදය, ගණිතය, තර්ක ශාස්ත්‍රය, ආචාර විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව. නැවත පාරක් දර්ශනවාදය නැත්නම් දර්ශනය, ගණිතය, තර්ක ශාස්ත්‍රය, ආචාර විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව. මෙන්න මේ විෂයන්ට සමගාමීව ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ පැරණි ග්‍රීසිය තුල තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඔන්න පළවෙනිම ලක්ෂණය. පැහැදිලිද? දැන් මෙතනින් විභාගයට ප්‍රශ්නයක් අහනවා. ඒක මේ සිලබස් එකේ තියෙනකම් පොදුයි. දැන් මේ වීඩියෝ එක 2026, 2027, 2028 ඕනෑම දරුවෙක්ට බලලා තේරුම් ගන්න පුළුවන්. හරි. 2026 ළමයිගේ ටියුට් එක තමයි මම මේ පැහැදිලි කරගෙන යන්නේ. මොකද ඒගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ අපේ ළමයි අපි ඔයාට වෙනම ටියුට් සෙට් එකක් දෙනවා. ඒකෙන් තියරි කොටස් ටික ආවරණය කරන ටියුට් එක තමයි මේක. ඊට අමතරව එක් පාඩමකට අදාළව රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරන රිවිෂන් ටියුට් එක අපි වෙනම දෙනවා. හරි. එතකොට 2026 ළමයි මේක නැත්නම් මේ ක්ලාස් එක බලන්නේ කොහොමද? ටියුට් එක ළඟට අරගෙන ඒ ටික highlight කර
වීඩියෝ එක බලන්න. හරි. 20යි 27 20යි 28 ළමයිට ඔයා පාඩම් කරලා ඒ කියන්නේ පුතේ අපේ අර 20යි 27 20යි 28 ළමයිට වෙනම ටියුට් සෙට් එකක් තියන්නේ. හරි ඔන්ලයින් සහ ෆිසිකල් වල ඒගොල්ලන්ට ඒ ටියුට් එක පාඩම් කරලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ විෂය කරුණු ටික නැවත මතක් කරගන්න පුළුවන්. 20යි 26ට මේක මාර විදිහට ફોකස්. හරි. උතර මම කිව්වා දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමේ මූලික කාරණා 3යි නැත්නම් මූලික ලක්ෂණ 3යි. පළවෙනි එක තමයි දේශපාලන විද්‍යාව කියන්නේ පුතේ පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක් නැත්නම් විෂයක්. දර්ශනවාදය, ගණිතය, තර්ක ශාස්ත්‍රය, ආචාර විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව. මේන්න මේ විෂයන්ට සමගාමීව ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ පැරණි ග්‍රීසිය තුල තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවනි ලක්ෂණය තමයි අපි මේ ඉගෙන ගන්න දේශපාලන විද්‍යාවේ ස්වභාවය, විෂය පතය, අන්තර්ගතය, විධික්‍රම, න්‍යායන්, සංකල්ප. මම ගොඩක් ලක්ෂණ ටිකක් කිව්වා. මොනවාද? දේශපාලන විද්‍යාවේ ස්වභාවය, ඊට පස්සේ විෂය පතය, අන්තර්ගතය, විධික්‍රමයන්, න්‍යායන් සහ සංකල්ප. අන්න මං කලින් පැහැදිලි කරපු තියරි කරුණු මෙතෙන්ට ආවා. සියවස් නම් කොච්චරක්ද අපේ ළමයි? 25ක්. ඔයා මෙතන ලියා ගන්න. වසර නම් 2000කට ආසන්න කාලයක් තුල, ඒ කියන්නේ දීර්ඝ කාලයක් තුල පුතේ ගොඩ නැගිලා වෙනස් වෙලා ඒවා වර්ධනය වෙලා නැත්නම් විකාශනය වෙලා තියෙනවා. බලන්න තියරි ඉගෙන ගන්න හරියට. හරි. ඒතර දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමේ දෙවෙනි මූලික ලක්ෂණය තමයි දේශපාලන විද්‍යාව කියන්නේ අපේ ළමයි ශාස්ත්‍රීය විෂයක්. ඒතර මේ විෂයේ ස්වභාවය, දේශපාලන විද්‍යාවේ විෂය පතය, අන්තර්ගතය, විධික්‍රමයන්, එතනින් පස්සේ න්‍යායන්, සංකල්ප මේන්න මේ දේවල් සියවස් 25ක් වසර නම් 2000කට ආසන්න කාලයක් තුල ඒවා ගොඩ නැගිලා වෙනස් වෙලා ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා තියෙනවා. ඔන්න දෙවෙනි ලක්ෂණය. හරි. එතනින් පස්සේ තුන්වෙනි එක තමයි ළමයි දේශපාලන විද්‍යාවේ විවිධාකාර ප්‍රවේශයන් තියෙනවා. දාර්ශනික ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශය, තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය, බහුවිෂයික අධ්‍යයන ප්‍රවේශය, හරි, සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශය. අන්න ඒ වගේ දේශපාලන විද්‍යාව කියන විෂය හැදෑරීමට විවිධාකාර ප්‍රවේශයන් තියෙනවා. මෙන්න මේ ප්‍රවේශ ඊට පස්සේ දේශපාලන විද්‍යාවේ න්‍යායන්, හරි, අපි ඉගෙනගෙන තියෙනවා සම්භාව්‍යවාදී න්‍යාය නැත්නම් ප්‍රතිමානීය න්‍යාය, විද්‍යාත්මක න්‍යාය, මෙන්න මේ වගේ න්‍යායන්. ඒ වගේමයි දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්නා වූ විධික්‍රමයන් බහුවිධ වෙනවා. ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධ නැහැ. බහුවිධයි, විවිධ ස්වරූපයක් ගන්නවා. ඒ වගේමයි මෙන්න මේ දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ, න්‍යායන් සහ විධික්‍රමයන් තව අපිට මෙතෙන්ද ගන්න පුළුවන් සංකල්ප, ඒවත් හරි. හරි. ඊට පස්සේ භාවිතයන්, හරි. ඊට පස්සේ ක්‍රමවේදයන්, හරි, ක්‍රමවේදයන්, මෙන්න මේවා. හරි. දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ, න්‍යාය, විධික්‍රම, සංකල්ප, භාවිතයන්, ක්‍රමවේදයන්. පුතේ ඒවා විවිධාකාර ගුරුකුලවලට අයිති වෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ විවිධාකාර දාර්ශනිකයෝ. උදාහරණයක් ගත්තොත් දේශපාලන විද්‍යාව හැදෑරීම සම්බන්ධයෙන් තියෙන අධ්‍යයන ප්‍රවේශ ගත්තොත් ඒ අධ්‍යයන ප්‍රවේශ පිළිබඳ විවිධාකාර දාර්ශනිකයෝ විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා එකකට එකක් සම්බන්ධ නැහැ. දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය විද්‍යාත්මක චර්යාවාදීන් විසින් විවේචනය කළ තියෙනවා. අන්න බහුවිධයි. හරි. දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයෙන් කරන්නේ දාර්ශනිකයන්ගේ අදහස් පදනම් කරගෙන දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරනවා. හරි. හැබැයි ඒ ගුරුකුලය විවේචනය කරන චර්යාවාදීන් මොකද්ද කියන්නේ? පුද්ගලයාගේ දේශපාලන චර්යාව පදනම් කරගෙන දේශපාලන විද්‍යාව හදාරනවා. පැහැදිලි නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න. දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ, විධික්‍රම, සංකල්ප, භාවිතයන්, ක්‍රමවේදයන් මේවා
එකිනෙකට වෙනස් වෙනවා. ඒවා විවිධාකාර ගුරුකුලවලට අයිති වෙනවා. මෙන්න දේශපාලන විද්‍යාවේ මූලික ලක්ෂණ 3.